අපි දැන් මේ ඉන්නේ තලෙයිමන්නාරම් මුහුදු වෙරළේ. ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු තීරයේ පිහිටි තලෙයිමන්නාරම ස්වභාව ධර්මයේ නිහඬ සුන්දරත්වයේ තවමත් ජීවමානව පවතින අද්විතීය වෙරළ පරිසරයක්. දැන් මේ ඔයාලා දකින්නේ ස්ටාර්ෆිෂ් කෙනෙක්. මෙයාට කියන්නේ රෙඩ් නොබ්ඩ් ස්ටාර්ෆිෂ් කියලා. ඒ නම ලැබිලා තියෙන්නේ එයාලගේ ශරීරයේ තියෙන රතු පාට ගැටිති නිසා. ස්ටාර්ෆිෂ් කියන්නේ මාළු වර්ගයක් නෙවෙයි. එයාලා අයිති වෙන්නේ එකිනෝඩර්ම් කියන මුහුදු ජීවී කාණ්ඩයට. මෙයා සාමාන්‍යයෙන් ඉන්දියානු සාගරයේ සහ පැසිෆික් සාගරයේ උණුසුම් මුහුදු ප්‍රදේශවල ජීවත් වෙනවා. ලංකාවේ මෙයාලව කල්පිටිය, පරවිදූපත, පාසිකුඩා සහ මන්නාරම් මුහුදු තීරවල දකින්න පුළුවන්. මේ වගේ ස්ටාර්ෆිෂ්ලට තියෙන විශේෂ දෙයක් තමයි එයාලට නැතිවුණු අතක් නැවත වර්ධනය කර ගැනීමේ හැකියාවක් තිබීම. මෙයාලව අල්ලන එක හෝ වතුරෙන් එළියට ගන්න එක හොඳ නෑ. එයාලා ජීවත් වෙන්නේ මුහුදු ජලය තුළ නිසා එළියට ගත්තොත් හානි වෙන්න පුළුවන්. තලෙයිමන්නාරම් මුහුදු තීරය ස්ටාර්ෆිෂ්ලා විතරක් නෙවෙයි, කොරල් පර, මුහුදු කැස්බෑවන්, ඩොල්ෆින් මසුන් සහ විවිධ සාගර ජීවීන් රැසකටම නිවහනක්.